ජීවිතේ වැරදිච්ච හැම කොල්ලෙක්ම ඔහොම කියනවා. එයා එහෙම නෑ කියලා. හෝ ඔක්කොටම කලින් මාව සබස්ක්‍රයිබ් කරලා බෙල් එකටත් පොඩි ටච් පාරක් දාලා මත් එක එකතු වෙලා ඉන්නකෝ. තිදැස් ආයෙම ඇවිත් අම්මගෙන් අහන්නේ සන්දීසි එයාට මේ තරම් එපා වෙන්න මොකක්ද බලපාපු හේතුව කියලානේ. හරියමං උත්තරයක් අම්මා නොදුන්නත් සන්දේසිට ගොඩාක් පිරිමි අයෙක් ඉන්නවා කියලා තමයි අම්මා තිදැස්ට කියන්නේ. තිදැස්ට නොකියන හේතුව චූටි නංගිට කියයි දානේ නේද? අම්මලා කැමති දේවල් දරුවන්ට කැප නැහැ කියන්නේ. අනේ අචල නිරාසව බදාගෙන මේ බෙදාගන්නේ ආදරේ මිහිර වුණාට ඒ දිහාවේ ආදරෙන් බලන් ඉන්න බැරි කෝකිල ඇවිත් නොසන්ඩාල වැඩක් කරලා ඕන් අචලකින් බැනුම් අහනවා. දැන් ඉතින් සන්දේසිගේ හැසිරීම තිදැස්ට විතරක් නෙවෙයි නිරාසටයි එයාගේ නැන්දටයි දෙන්නටත් ලොකු ප්‍රශ්නයක් වෙලයි තියෙන්නේ. කොහොම හරි අපි ආත්මික හිත හදමු. දෙන්නගේ අවසාන උත්සාහය ඒක. ඔය ගැන කතා කර ඉද්දි තමයි අර කාලකන්නි පේසලේ ඇවිත් ලොකු තර්ජනයකුත් කරලා තව ප්‍රශ්නයක් එකතු කරලා යන්නේ. ටානියට දැන් තියෙන ලොකුම පෙහෙලිකාව තමයි චූටි නැන්දගේ දරුවා කවුද? ඒ දරුවගේ තාත්තා කවුද? දැන් කොහෙද ඉන්නේ? ඒවානේ. ඉතින් ඕක ගැන කොච්චර ඇහුවත් බැනුම් අහනවා ඇරෙන්න චූටි නැන්දගෙන් කිසිම උත්තරයක් නම් ලැබෙන පාටත් නැහැ. සන්දේසිගේ රූම් එකට ගියත් එතන සන්දේසි නැති හින්දා තමයි තිදැස් අනිත් ගර්ල්ස් ලගෙන් සන්දේසි ගැන අහන්නේ. ඒක දැක් ඔලිවියා ඇවිත් තිදැස් වැදගෙන ගියත් තිදැස්ගෙන් බැනුම් මිසක් ආදරය නම් ගන්න ඔලිවියාට කොහෙත්ම බැහැ. එතකොට මොකක්ද මේ පේසල කියන භයානක ඉදිරිය? සන්දේසි ආයෙත් තිදැස්ට ලං වෙන එකක් නැද්ද? ඔලිවියා මේ ගහන ගේම් වලින් එයාට දිනන්න පුළුවන් වෙයිද? ඔව් ඒ හැම දෙයක්ම දැනගන්න නම් ඔයා වස්තුව සබස්ක්‍රයිබ් කරලා බෙල් එකත් ක්ලික් කරලා මාත් එක්ක එකතු වෙන්නම වෙනවා. එහෙනම් අදට යන්න. හෙටත් මුණ ගැහෙද්දි ඔයාලා ගාව තියෙන ඔය සතුට ඒ විදිහටම තියාගන්න. මං වාගේ ආදරණීය වස්තු